ඩෙත් බෝලිං වල බුම්රට පමණක් දෙවෙනි වෙන අපේ මතීෂ පතිරණ. ඔව් අපි දන්නවා ඊයේ දවසේදී පැවැත්වුණා ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ 11 වෙනි තරගයේදී මේ තරගයේ ක්‍රීඩා කරේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමෙන්. තරගය ගැන ගොඩක් මම කතා කරා. අපි දන්නවා අපේ වන්දු හසරන් කඩලු 4ක් දවා ගත්තා. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ වගේම තමයි චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ තව හොඳට පන්දු යවුවා. උට හැකියාවක් ලැබුණා. තමගේ පන්දු වාර 4ට ලකුණු 25ක් පමණ ලබා දීලා කඩලු දෙකක් දවා ගන්න. ඉතින් වරද හසරන් අපි දන්නවා පන්දු වාර 4යි ලකුණු 35යි කඩලු 4යි. ඒතකොට මතීෂ පතිරණ ගැන කතා කරොත් එහෙම අපි දැක්කා යා ඩෙත් එකේ කොහොමද බෝල් කරේ කියලා. අවසාන පන්දු වාර 3න් දෙකක් ඔහු යොමු කරනවා. 18 වෙනි පන්දු වාරයේ 16 වෙනි පන්දු වාරයේදී ඔහුට හැකියාවක් ලැබෙනවා රියන් පරාග්ව දවා ගන්න. ඒ පන්දු වාරයට ඔහු ලබා දෙන්නේ එකම එක ලකුණයි. එක ලකුණක් ලබා දීලා එක කඩුල්ලක් දවා ගන්නවා. ඊට පස්සේ අවසාන පන්දු වාරයේ 20 වෙනි පන්දු වාරයේදී ඔහුට හැකියාවක් ලැබෙනවා හෙට්මයව පවේකාරී ඩේන්ජරස් හෙට්මයව දවා ගන්න පළවෙනි පන්දුවෙම. ඊට පස්සේ වයිට් කීපයක් කරනවා. ඉතින් ඒ පන්දු වාරයට ඔහු ලකුණු 7ක් ලබා දෙන. ඉතින් අවසාන පන්දු වාර දෙක ඔහුගේ පන්දු වාර දෙකට ලකුණු 8යි ඔහු ලබා දෙන්නේ කඩලු දෙකක් දවා ගන්න. ඉතින් විශිෂ්ට විදියට මතීෂ පතිරණ බෝල් කරන. ඉතින් කමෙන්ටේටර්ස් පවා අතර කියනවා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම විතරනේ ඉතින් අනිවාර්යයෙන්ම ලකුණු 200 210ක් අතරේ ගොනු ලබා ගන්න තිබ්බා. නමුත් ඒ රන්ස් අඩපණ කරන්න හැකියාවක් ලැබුණේ මේ මතීෂ පතිරණගේ විශිෂ්ට පන්දු යෑම හමුවේ ඩෙත් බෝලිං හමුවේ කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඔව් පන්දු වාර දෙකට ලකුණු 8යි ලබා දෙන ඩෙත් එකේ කඩලු දෙකකුත් දවා ගන්නවා විශිෂ්ටයි. ඉතින් පොඩි මේ ඇනලිසිස් එකක් දාලා තිනවා ඔහු ගැන, ඔහුගේ මේ ඩෙත් බෝලිං ගැන. මෙතන මේ කියවෙන්නේ මතීෂ පතිරණ has the second highest death overs bowling impact since IPL 2022. එතකොට ඩෙත් බෝලිං වල අපි දන්නවා මේ අවසාන පන්දු වාර 5 16 20ත් අතර මෙන්න මේ පන්දු වාර වල ලොකුම ඉම්පැක්ට් එක 2022 IPL එකේ ඉඳන් හොඳම ඉම්පැක්ට් එකක් තියෙන පන්දු වල නම් කවුද කියන කතා කරා. ජස්ප්‍රීත් බුම්රාට 4.4යි ඔහුගේ ඉම්පැක්ට් එක. මතීෂ පතිරණ 3.1 සහ සුනිල් නාරයන් 2.1. ඉතින් 3.1යි ඔහුගේ ඉම්පැක්ට් එක. එතකොට බුම්රාට විතරයි ඔහු දෙවෙනි වෙන්නේ. ඉතින් මෙතන මේ පෝස්ට් එකේ පොඩි දෙයක් තියෙනවා. මම මේ පෝස්ට් එකත් කියවන්නම් මොකද්ද මෙතන කියවෙන්නේ කියලා. එතන කියනවා Patirana is hyped for a reason, backed by solid data as suggested placing him an elite accolade. This is no mean achievement in an era where 300 plus seems a possibility. Tonight was encouraging, walking in with a cloud over the remodel action and inconsistent form. The wayward start with the ball complicated by his own misfields and the platform RR had built, the heat was on. It was surely a test for Matisha's mettle. It was great to see that trademark Yorker yielding the crunch wicket of Parag. Waywardness remains a concern, yet the overall impressive returns are sure to do him a world of good. A poor show tonight on the backs of CSK's loss on Friday could have made life difficult. Thankfully, Patirana has managed to turn the tide, which will give him some space to settle in for the long season. Patirana turns up when required after some time. Super show given the recent run of wedged form. Whether he has turned the corner, only time will tell. ඉතින් මෙතන මේ කියවෙනවා මේ පතිරණ කියන ක්‍රීඩකයා කොච්චර වටිනවද කියන එක එයා මෙච්චර හයිප් එකක ඉන්නේ හේතුවක් මත. එතකොට මේ solid data මෙන්න මේ වගේ data තමයි අත්‍යවශ්‍යයි. ඉතින් data driven වෙන්න ඕනේ. player කෙනෙක් ගැන present කරද්දී එයා කොච්චර ඉම්පැක්ට් එකක් ලබා දෙනවද මේ ඩෙත් ඕවර්ස් වල ඉම්පැක්ට් එකක් ලබා දෙනවා කියලා කියන්නේ ඒ data ටික බලන්න කොච්චර වටිනවද කියන ඉතින් තමයි මෙතන කියවෙන්නේ. සමහරන්න දැන් ක්‍රිකට් වල ලකුණු 300ක් ලබා ගන්න T20 300ක් ලබා ගන්න පුළුවන්. ඒක අපි දන්නවා 280 ගණන් ගහලා තියෙන ඕන තරම් සන්රයිසර්ස් එක. ඉතින් පුළුවන් අන්න ඒ වගේ වෙලාවක මේ වගේ performance එකක් දාපක විශිෂ්ටයි කියලා කියනවා. එතකොට ඊයරෑ එයා එනකොට පන්දු යනකොට යාගේ රීමෝඩල් ඇක්ෂන් එකයි. එතකොට හොඳ ෆෝම් එක හිටියේ නෑ, ඉන්කන්සිස්ටන්ට් ෆෝම් එක හිටියේ. පන්දුවේ හරියට දානවා වේවර්ඩ් ලයින් ලෙන්ත් එක හරි ගිහලා ඒ වගේම එයාගේ on miss fields and ඒ RR බිල් කරපු ප්ලැට්ෆෝම් එක. මොකද ඒකට විශිෂ්ට විදිහට ප්‍රතිකරණ නේද මම කිව්වා 200 210 220ත් ඒ වගේ ගානකට ලබා ගන්න පුළුවන්. ඒ වගේ අඩිතාලුවක් දාලා තිබ්බ. හැබැයි මතීෂ පතිරණගේ ඩෙත් බෝලිං එකත් එක්ක තමයි මේ දේවල් කරගන්න බැරි වුණේ. ඉතින් එතන කියවෙනවා ඒක ඒ වගේම කියනවා මෙයාගේ මේ ට්‍රේඩ්මාර්ක් යෝක එක ඒක දකින්න එක විශිෂ්ට දෙයක්. ඒක දකින්න පුළුවන් වුණා. ඒ දකින්න පුළුවන් වුණේ මෙයාගේ මේ ෆෝම් එකත් එක්ක. එතකොට එතන එයා කොහොමද රියන් පරාග් දවාගත්තේ කියන කියවෙනවා. ඒ වගේම තමයි අද පුවර් ෂෝ එකක් දැම්ම නම් එහෙම කලින් CSK රොස් එකත් එක්ක CSK අමාරු වෙන. හැබැයි පතිරණ ඒ දේවල් වලින් එහාට ගිහිල්ලා විශිෂ්ට විදිහට perform කරා.
ඉතින් ඒ perform කරපු හින්දා තමයි CSK ට ජයක් ගන්න ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ හැම වෙලේම අවශ්‍යම මොහොතේදී මතිෂ පතිරණක ලේසි පහසු කර්තව්‍යයක් නෙමෙයි. ඩෙත් එකේ පන්දු යනවා කියන එක ලේසි පහසු කර්තව්‍යයක් නෙමෙයි. අනිත් එක අපි දන්නවා ගොඩක් වෙලාවට මතිෂගේ මේ කන්ට්‍රෝල් එකේ ප්‍රශ්න තියෙනවා. එහාට මෙහාට පන්දුව යනවා. ඉතින් ඒක මම හිතන්නේ දැන් එයාගේ ඇක්ෂන් එක පොඩ්ඩක් රීමොඩල් කරලා තියෙනවා. ඉතින් ඒ රීමොඩල් කරපු ඇක්ෂන් එකකින් එකපාරටම ඇවිල්ලා පන්දු යවද්දී ඒක පොඩ්ඩක් අමාරුයි. මොකද තමන්කට හුරු වෙන්න ඕනේ. ඒකට ඒක තමයි මේ කියන්නේ චැලෙන්ජස් තිබ්බා. චැලෙන්ජස් ඇවිල්ලා එකක් තමයි යාගේ රීමොඩල් ඇක්ෂන් එක. අනිත් එක තමයි තමන්ගේ ඕන් ෆෝම් එක. ඒකට ෆෝම් එකත් යාට කන්සිස්ටන්ට් ෆෝම් එකක් තිබ්බේ නැහැ. ඒ වගේම තමයි අනිත් චැලෙන්ජ් එක තමයි ඒ වෙලාවේදී රාජස්ථාන් රොයල්ස් ඉතාමත් හොඳට ප්‍රතිකරණයේ යෙදී හිටියේ. ඒ වෙලාවේදී මම කිව්වා වගේම 220 අතර ලබා ගන්න පුළුවන් කමක් වලට තිබ්බා. හැබැයි ඒ වගේ වෙලාවක ඒ හීට් එක තියෙන වෙලාවක ඇවිල්ලා තමයි ආ පන්දු යවන්නේ. අරක විශිෂ්ට දෙයක්. ඒ ඩෙත් එකේ අවසාන පන්දුවාර තුලින් පන්දුවාර දෙකක් යමු කරන මේ ඇවිල්ලා හොඳ පිටිකරුවක්. රියාන් පරාග් හෙට්මාය මේගොල්ලෝ පිටිකරණේ දෙන්නේ නිකන් ටේල් එන්ඩර්ස් නෙමෙයි. පරාග්ව දවා ගන්නවා යෝක එකක් දාලා සුප්‍රී යෝක එකක් දාලා. එතනින් ඒ පන්දුවාරේදී එකම එක ලකුණක් ලබා දෙන්න. පොඩ්ඩක් හිතන්න එක ලකුණක් විතරක් ලබා දෙනවා 10 වෙනි පන්දුවාරේ. ඒතර 20 වෙනි පන්දුවාරේ ඔහු බෝල් කරද්දී හෙට්මාය තමයි ස්ට්‍රයික් එකේ ඉන්නේ. පළවෙනි පන්දුවෙම හෙට්මායව දවා ගන්නවා. ඉතින් ඒ පන්දුවාරේට වයිට් එකක් එක්ක ඔහු ලකුණු 7ක් ලබා දෙනවා. හැබැයි කඩොල්ලක් දවා ගන්නවා. ඉතින් හෙට්මාය හිටියනම් සමහර විට ලකුණු 20ක පන්දුවාරයක් වුණත් වෙන්න තිබ්බා. හැබැයි ඒ දේවල් වෙන්න මතිෂ පතිරණේ ඉඩ දුන්නේ නැහැ. යාගේ ඒ ෆෝම් එක කොච්චර ඉන්කන්සිස්ටන්ට් තිබ්බත් ඊයේ දවසේදී එයා හොඳ කන්ට්‍රෝල් එකේ පන්දු යනවා. ඉතින් අවසාන පන්දුවාර දෙක ලකුණු 8කට දාලා කඩලු දෙකක් විශාල කඩලු දෙකක් ලබා ගන්නවා කියන්නේ ඒක ලේසි පහසු නෑ. ඉතින් ඒක තමයි මෙතන කියවෙන්නේ ඩෙත් බෝලින් ගැන. ඉතින් ඩෙත් බෝලින් ඉම්පැක්ට් එක 2022 IPL ඉඳන් ඩෙත් බෝලින් වල ඉම්පැක්ට් එකක් ඒකට ඉම්පැක්ට් ස්කෝර් එකක් දීලා තියෙනවා. ඉතින් ඉම්පැක්ට් එකක් බැලුවොත් එහෙම ඒ ඉම්පැක්ට් එක උඩින්ම ඉන්නේ ජස්ප්‍රීත් බුම්රා. අපි දන්නවා බුම්රා ඉතින් තාමත් හොඳයි. හැබැයි පොඩ්ඩක් බලන්න ඕනේ බුම්රා පන්දු යවද්දි ගොඩක් වෙලාවට ඉන්නේ මොන පිටිකරුවන්ද ටේල් එන්ඩර්ස්ද නැත්නම් එහෙම නැත්නම් টপ ක්වොලිටි පිටිකරුවන්ද. ඒතර මතීෂ ගොඩක් වෙලාවට පන්දු යවද්දි ඔය පිටිකරුවන් ඉන්නවා. හොඳ පිටිකරුවන් ඉන්නවා. ඉතින් එයා හොඳ පිටිකරුවන් හමුවේ තමයි පන්දු එහෙම යවන්නේ. එතකොට තව බලන්න දේවල් තියෙනවා මේවට කන්සිඩර් කරන්න ඕනේ. මේ ග්‍රවුන්ඩ් එක කන්ඩිෂන්ස් පිච් එක මේක බෝලින් පිච් එකක්ද බැටින් පිච් එකක්ද පොඩ්ඩක් හිතන්න. බැටින් පිච් එක නම් මතිෂයිලා මේ විදිහට කඩලු ගන්න ඒක යාගේ දක්ෂතාවය. බෝලින් පිච් එක වදින උණ කෙනෙකුට කඩලු ගන්න පුළුවන්. හැබැයි අම්බාන්ට වදින බැටින් පිච් එක කඩලු ලබා ගන්නවා කියලා කියන්නේ ඒක මතිෂගේ ටැලන්ට් එක. ඉතින් ඒ දේවලුත් ඇනලයිස් වෙන්න ඕනේ. අපි කතා කරනවා ක්‍රිකට් කියන්නේ දැන් data driven. ඉතින් data තමයි අත්‍යවශ්‍ය. මොකද ගොඩක් ඇනලිසිස් කරන්න පුළුවන්. ඉතින් ඒ ඇනලයිස් කරද්දී ඔව් ඉම්පැක්ට් ස්කෝර් එකක් දීලා තියෙනවා. බුම්රාට 4.3යි පතිරණ 3.1යි කියලා. ඉතින් හැබැයි ඒ දේවල් වලට අරාවක් කන්සිඩර් වෙනවද මම දන්නේ නැහැ. ඒවා වෙන්න ඕනේ. මොකද ඒ දේවල් අත්‍යවශ්‍යයි. හැමදාම ඩිටර්මයින් කරන්න. මොකද අපිට ඕවරෝල් පිච් එක නිකන් මැච් ෆිගර්ස් වලින් විතරක් ගන්න බෑ. ඒවා ගන්න මුළු තරගයේම සිටුේෂන් එක ඇනලයිස් කරලා සිටුේෂන් එක බලන්න ඕනේ. ගහන පිටිකරුවන් බලන්න ඕනේ. මොන ෆෝම් එකකද පිටිකරුවා ඉන්නේ කියලා බලන්න ඕනේ. කන්ඩිෂන්ස් කොයි වගේද කියලා බලන්න ඕනේ. පිටිකරුවන්ට හෙල්ප්ෆුල්ද එහෙම නැත්නම් බෝලර්ස්ට හෙල්ප්ෆුල්ද මේක ස්පිනින් ට්‍රැක් එකක්ද ඒ මොන දේවල්ද කියන එකත් ඒකත් අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මොන දේ වුණත් ඩෙත් එකේ මෙහෙම පන්දු වල තරගයක් හරවන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි මතිෂ පතිරණ කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒ මොන දේ වුණත් වනිදවස රංග දැන් ඒක ස්පිනින් ට්‍රැක් යන කොටක් වනිදවස රංග හොඳ ඉතාමත් හොඳට පන්දු යවනවා. අපි දැක්කා 6 පාරක් වදින හැම පාරක් ගානෙම ඔහු ඇවිල්ලා කඩුලක් දවා ගන්නවා. ඒ තමයි ඔහුගේ දක්ෂතාවය. ඉතින් ඉතාමත් හොඳයි ඒ දේත්. අපි බලන් ඉමු ඉස්සරහට අපේ කොළොටික් කොහොම ක්‍රීඩා කරයිද කියලා.